අයිබෝන් ගං වතුරෙන් ඒවගේම මේ වෙලාවේ ඇති වෙලා තියෙන ස්වභාවික අපදාවලින් විපතටපත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අපි සෙනෙහසේ පිහිට කියන වැඩසටහන දියත් කරලා තියෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්, ඒවගේම කාන්තාවන්, ඒවගේම ගැබිණි මව්වරු සහ කිරිදෙන මව්වරුන්ට උන්ගේ සනීප ආරක්ෂාවට සහ උන්ට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි නැප්කින්, කිරි බෝතල්, කිරි පිටි, අලුත් ඇඳුම්, ඒ වගේම කාන්තා සනීප ආරක්ෂක ද්‍රව්‍ය, පොඩි දරුවාට අවශ්‍ය පැම්පර්ස්, ඒ වගේ ද්‍රව්‍ය තමයි අපි උගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දෙසැම්බර් 3 වෙනිදා ඉඳලා උදේ 9 ඉඳලා හවස 7 වෙනකන් මොරටුව රාවතාවත් ශාක්‍ය අධ්‍යාපන ආයතනයේ තමයි මේ භාණ්ඩ එක්රැස් කිරීම සිද්ධ කරන්නේ. නමුත් ඔයාලට මේ භාණ්ඩය මේ ස්ථානවලට ගෙනත් දෙන්න අපහසුයක් තියෙනවා නම් අපේ දුරකථන අංක පහළ තියෙනවා. අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕගලන්ට ගෙනත් දෙන්න පහසුම ළඟම නගරෙට ඕගලන්ගේ මේ වෙලාවේ දෙන්න පුළුවන් අපේ සහෝදර ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපකාරය කරන්න මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු විදිහට හරිම එකමුතුව ඒගොල්ලන් ආහාර පාන වියලි ආහාර ඒ හැමදේම අපේ ජනතාවට ලබා දෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට එක පැනඩෝල් කාඩ් එකකින් හරි අපි මේ අපේ සහෝදර ජනතාව ඔයා මම වගේම හරිම නම්බුකාර විදිහට හරි ලස්සන විදිහට මේ ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ මේ වෙලාවේ අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඉතින් ඒකෙදි අපි පාට පක්ෂ ජාති ආගම් කුල මල ભેදයකින් තොරව අපි දන්නවා ලංකාවේ හැමෝම මේ වෙලාවේ අපේ මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරියපත් වෙලා ඉන්නවා. ඉතින් මේ අපේ ලංකාවේ අපේම මිනිස්සු අපි දැක්කා ගොඩක් අයට දේපල හානි තමන්ගේ සහෝදරයෝ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් නැති වෙලා ජීවිත හානි වලට ලක් වෙලා ඉන්නවා. ඉතින් ආයි ඒගොල්ලන්ට නැගිටින්න අපේ රටේ ජනතාව විදිහට අපි අනිවාර්යයෙන්ම මත දෙන්න ඕනේ. ඒක තමයි මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි කියලා අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවානේ. ඉතින් ඒ වෙනුවෙන් අපි උත්සාහ කරමු. අපි දන්නවා මේ වෙලාවේ ලංකාවේ මම දන්නවා හැම නගරයකම හැමෝම පුළුවන් උපරිමයෙන් ඒගොල්ලන්ගේ සහයෝගය දක්වනවා අපේ සහෝදර ජනතාවට නැවතත් යථා තත්ත්වයටපත් වෙන්න, නැවතත් ඒගොල්ලන්ගේ ජීවිකාව ලස්සනට ගෙනියන්න. ඉතින් අපිටත් පුළුවන් සහයෝගය අපි ලබා දෙමු. ඔයාලට අපි ආරාධනා කරනවා ඔයාලට පුළුවන් ආකාරයෙන් ඔයාලට පුළුවන් එක නැප්කින් එකයිද එක පැඩ් පැකට් එකයිද ඒකෙන් ඔයාලා දායක වෙන්න. ඒකෙන් අපේ ලංකාවේ ඉන්න මිනිස්සෙක්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙයි. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම මේ ව්‍යසනකාරී තත්ත්වය පහව ගිහිල්ලා ලංකාව අපි කලින් හිටියා වගේ ලස්සනට ඉන්න ඉක්මනින්ම ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි.